ඔවල සිලදනම සජන් ටෙක්නෝෂල් YouTube චැනල එකට සාදරයෙන් පිළිගන්නවා. මුලිම මම මතකන මගේ නම දිනුක සජාන්. එතකොට සජාන් කියන නම එක එතනින් අරගෙන තියෙන සජාන් ටෙක්නෝෂල් කියන චැනල් එක. සජාන් ටෙක්නෝෂල් චැනල් එකේ අපි මුලින්ම බලාපොරොත්තු වෙන්නේ තාක්ෂණය සම්බන්ධව අලුත්ම ටෙක්නොලොජි වර්ල්ඩ් එකේ අලුත් ප්‍රවෘත්ති ඒ වගේම අලුතින්ම ගැජට්ස් ගැන ඒවා රිවිව් කරන්න ඒවා ඒ වගේම විවිධ අපේ ෆෝන්ස් වල Android එකේ Windows එකේ විවිධ settings ගැන වගේ ගොඩක් දේවල් මේ channel එක අපි ඉදිරියට කතා කරන්න හිතාගෙන ඉන්නවා. ඔයගෙන් ඉල්ලන්නේ channel එකට අලුත් ඇති අනිවාර්යයෙන්ම channel එකේ තාම නිල වශයෙන් කියන්නේ සජන් ටෙක්නොෂල් කියන channel එකේ වීඩියෝ එකක් තාම මේ වීඩියෝ එකෙන් පස්සේ අප්ලෝඩ් කරලා නැහැ. තාම දැන් අලුතින් වීඩියෝ එකක් අපි අලුතින් අප්ලෝඩ් කරන සාමාන්‍ය සතියකට ටික වීඩියෝ එකක් ගන්න වගේ අප්ලෝඩ් කරන්න හිතාගෙන ඉන්නවා. එතකොට කලින් තිබුණේ කලින් ඇත්තටම මේ channel එක සජන් ටෙක්නොෂල් විදියට නෙවෙයි තිබුණේ ටෙක් ඇන්ඩ් ක්‍රික් වර්ල්ඩ් කියලා තිබුණේ ඒක විදිය ගැලපෙන්නේ නැති නිසා මං කැවිඩිය එකට කැමති නැති දවසන ඇත්තට මේක වෙනස් කරලා අලුත් ප්‍රොෆයිල් පික්චර් එකක් channel art එකක් එක්ක අලුත් නමක් එක්ක ඉදිරියට යන්න හිතුවා. ඒ වගේම පරණ channel එක මගේ තිබුණා subscribers 500 ගණක් හිටියා. ඩීස්කීක් පොඩ්ඩ කියලා ඒක ඇත්තටම මගේම වැරදි හිනේ තමයි ඒක නැති උනේ. ඉතින් ඒකත් මතකය ඇති එකත් එක හින්දපුවා ඇති. ඉතින් ඔයාලගෙන් ඉල්ලන්නේ අලුත් channel එකත් එක්ක ඉන්න අලුත් වීඩියෝස් ඉදිරියේදී වැටේවි. සාමාන්‍ය සතියට එක ගන්න වගේ අවම වශයෙන් වීඩියෝ එකක් දාන්න මම බලාගෙන ඉන්නවා. ගොඩක් දුරට අලුත් වැඩක් අපි අලුත් channel එකකින් කරන්න බලාගෙන ඉන්නවා. ලා මේ channel එක යාළුවන්ට share කරන්න තාක්ෂණික ක්ෂේත්‍රයේ තාක්ෂණික field එකේ ටෙක්නොලොජි ගැන ලොකු දේවල් ටිකක් ඔයාලට මේ channel එකේ ඉදිරියට දැක බලා ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. මොකද ගොඩක් වැදගත් වීඩියෝස් අපි මේක ඉදිරියට කතා කරනවා. ඔගේ තිල්ලන්නේ ඔයා දැන් මේ channel එක subscribe කරලා වීඩියෝස් පරණ වීඩියෝස් තියෙනවා DSK පොඩ්ඩ channel එකේ කලින් දාපුවා නැවත මම අප්ලෝඩ් කරලා තියෙනවා. ඒවා හොඳ ඒවා තියෙනවා. දැන් ඔයාලට බලන්න ඒවා බලලා ඒවා අදහස් ඔයා කමෙන්ට් කරන්න like කරන්න එහෙම කළා channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. එහෙනම් අපි ඉදිරියේදී හොඳ වැඩක් එක්ක ඉදිරියේදී හොඳ වීඩියෝ මාලාවක් එක්ක අලුත් වැඩක් එක්ක හම්බ වෙමු.